කරන අන්තිම ප්‍රධාන විනිශ්චයකාරතුමාන් පසු කරමින් පන්දුවම කඩනවා පාතිනා පන්දුවට පාරේ ලකනවා ලකුණු 6යි ඩීප් ස්ක්වාලේ කියලා මේ පන්දුවට මුණ දෙන දකුණත් විතිකරුවා ගෝකුල් එවර පාරේ ලකනවා පුල් පාර ඩීප් මිටිකටියලි ලකුණු 6යි වගකීම පැවරී තිබෙනවා එවර ලොෆ්ට් ඩාන්රායි පාරේ ලකනවා ලකුණු 6යි දැන් පන්දු වාර දෙකක් තුලදීම 6 පාරවල් අන්තර්ගත වීම විශේෂත්වයක් දාබර ක්‍රඩාලෝලි හිතවතුනි සංචිතේ නියෝජනය කළ ද ක්‍රීඩකයා එවර පාරා කෙල්ල කනවා වයිට් මිඩෝන් යලේ ලකුණු 6යි දක් ලැබෙනවා ද චමෝ ශ්‍රී රත්නායක නැවත සුදානම් එවර පාරා ලකනවා මිටි කටියලේ ලකුණු 6යි දාබර ක්‍රඩාලෝලි හිතවතුනි සුදානම් එවර තාතා පුල් පාරේ ලකනවා ඩීප් මිටි කටියලි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා මෙන්න මේ අවසාන දකුණත් පිටිකරුවන් දෙදෙනෙක් ඉනිම ආරම්භ කර තිබෙනවා ප්‍රථම පන්දුවම සාර්ථක පන්දුවක් නැවත සුදානම් එවර පාරක් කෙල්ලෙක්නවා රිකාස් මේ මිටික දෙසින් පන්දුව ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා යමල බ්ලැක් ඊගල් කණ්ඩායම නියෝජනය කරමින් එවර පාරේ ලකනවා උඩුගුවනේ උඩ පන්දුව සුරකිව රැක ගන්නවා සමගී ප්‍රථම විකටුව දැන් බිඳ වැටෙනවා පනදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ දැවිගේ කඩකියා ධනස් නැවත සුදානම් එවර පාරක් කෙල්ලෙක්නවා පන්දුව වයිට් මිඩෝන් දෙසින් පාසිම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණත් සමගී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 3 දක්වා දැන් ඉහළට එනවා කොට්ටාව එලිගන්ස් කාසිය වාසිය ජයත්පත් කරගත්තා පන්දු යවන්නට තීරණය කර තිබෙන අපිට හින්නට තරම වයිට් සීමයි රාසන්නේ පන්දුව යොමු කරනවා කඩුළු රකින්න අතට තරඟ නිමා කරන්නේ ක්‍යාබර ක්‍රඩාලෝලි හිතවතුනේ එවර අප්ලික් පාරක් දක්ව ලැබෙනවා ෂෝට් මිඩික දෙස්සට වන ලකුණකින් සැයිමකට පත්වන මල මුතුවැල්ල ක්‍රීඩා පිටියේ දාබර ක්‍රඩාලෝලි හිතවතුනේ නැවත සුදානම් පේචාඩරේ පාරේ ලකනවා ලොෆ්ට් ඩාන්රායි පාර උඩ පන්දුව කොකෝල් සුරකිව රැක ගන්නවා සමගී දෙවන විකටුව දැන් බිඳ වැටෙනවා දැවීගේ කඩකියා රිකාස් වමත් පිටිකරුවා දාබර ක්‍රඩාලෝලි හිතවතුනේ එවර පාරක් කෙල්ල කනවා උඩ පන්දුව සුරකිව රැක ගන්නවා තුන්වන බලාපොරොත්තුව බිඳ වැටෙනවා පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමට වන පන්දු වාරය හොඳ ආරම්භයක් ලබා දුන් ක්‍රීඩකයා ගෝකුල් එවර පාරක් කෙල්ලෙක්නවා තරම්ම සාර්ථක වන්නේ නෑ පිටේ තරම පිටත අග්‍රධාරිය වදින පන්දුව 5යි ප්‍රධාන මිනිස්සුරු පසු කරමේ සාර්ථක පන්දුවක් යොමු කරනවා ලකුණක් ලබා ගන්නට ඉඩ කඩන දැනට ආසන්න පිරිසක් මේ තරග මාලාව දැන් නරඹන විට අපට දක්ව ලැබෙනවා ලංකා සොපෝල් කැමරා ශිල්පී අසංක සඳරුවන් මේ තරග මාලාව නරඹනවා මාලාව නරඹන ආකාරයක් දක්ව ලැබෙනවා දාබර ක්‍රඩාලෝලි හිතවතුනි ප්‍රමෝද් අපේ දත්ත වාර්තා සියල්ල ලබා දුන්න අසංක සඳරුවන්ගේ පමාවුණු විවාහ මංගල්‍යයේ සයික්මන් වන්නට හේතුපාදක වෙච්ච කාරණය අද තිබුණේ දිව්‍යනවා තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට එලකුණු 6ක් ඇටියට සටහන් තබනවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන් මේ චමෝ ශ්‍රී රත්නායක සුදානම් පන්දු යොමු කරන්නට එවර අසාර්ථක පන්දුවක් කිත්තාමත් හොඳ පන්දුවක් වමත් පිටිකරුවා අධ්‍යයනය කරමින් යොමු කළද පන්දුව කඩුල්ලේ දැවටෙනවා දැන් පානදුර සුපර් ෆැෂන් ක්‍රීඩකයන් තරගය අත්තුටුවන විට 3500කට වැඩි පිරිසක් ලංකා සොබෝල් ලයිව් ඔස්සේ මේ තරග මාලාව